ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ප්‍රශ්න තියෙන්නේ මේකට ඉංග්‍රීසි බෑ. Now, Mr. Sanaka, we are really satisfied with your application. All we need is people that we can translate. ඕන්න ඕකයි ප්‍රශ්නේ. අවුරුදු 30ක් වුණාට තාම මෙයාකට ඉංග්‍රීසි බෑ. අහපු ප්‍රශ්න මෙලෝඩයක් සානකට තේරුනේ නෑ. හැබැයි සානකට ටික වෙලාවක් යනකොට එකපාරටම මතක් වෙන්න ගත්තා. අනේ සීයේ, ඔයාගේ මේ වේදනාව නැති කරන මට කරන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද? එක දෙයක් තියෙනවා මගේ පුතේ. අනේ මට කියන්න සීයේ. මගේ යටිබඩ උඩ තියන්නේ උඹේ අත කනින්කෝ. ඈ? සෝරි ඈ. මට තව වැඩි කාලයක් නැහැ. මම මැරෙන්න කලින් කාටවත් අත නොපා උඹට ජීවිත කාලෙම කාලා ඉන්න පුළුවන් තෑග්ගක් දීලා යන්න. ජීවිත කාලෙම කාලා ඉන්න පුළුවන් වටිනා තෑග්ගක්? මේ හැන්ඩක් නේ අක්කා. අනේ මේ පරණ ජෝක් කරන්න ඉප 100 දෙනවනම් සිරාදයක් දෙන්න නැත්නම් අත තියන හොඳේ. එබෙන. බාබායි. එහෙනම් මම උඹට කියලා දෙන්නම් ඉංග්‍රීසි වචනයක්වත් බැරුව වුණත් ඕනම ඉන්ටර්විව් එකක් ගොඩ දාන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒක නම් වටිනවා. ප්‍රශ්න අහපු කෙනා හොඳට hina වෙලා නම් ප්‍රශ්න ඇහුවේ yes කියපන්. එයා අවුලෙන් වගේ නම් ප්‍රශ්න ඇහුවේ no කියපන්. අනේ සීය නැති වුණා. කොන්හරක තෝයි අත තියාගෙන. ඈ? කොහෙද මේ මෙතන යටිපඩක් තියාගෙන මට අතක්වත් යන්න දෙන්නේ? Sanaka, what happened? So we can trust you, right? ප්‍රශ්න ඇහුව hina වෙලා නම් yes කියපන්. Yes. I knew it. You seem like a good boy. You don't have any criminal history, right? අවුලෙන් වගේ නම් ප්‍රශ්න ඇහුවේ no කියපන්. No. Very good. හත්පලා මිසියගේ ක්‍රමෙ නියමට වැඩ කරනවානේ. My last question. You haven't killed anybody, right? I'm just joking. එල්ල hina. Yes. Huh? You're joking, right? මොන අවුල්? No. Huh? Whom did you kill? No. No? You mean no? You killed your wife? එල්ල hina වෙනවා. hina වෙනවා. Yes. Huh? Security? පේනවනේ වැඩි හිටියෙක් කියලා නෑ.